හලෝ ඉතින් කොහොමද ඔන්න සති කීපයකට පස්සේ ඔයාලගේ ආලින්දයට ආවා කවිඳු බෝයි. ඉතින් ලස්සන වීඩියෝ කීපයක් ගෙනල්ලා තියෙනවා. වීඩියෝ වැඩි නෑ. පහයි තියෙන්නේ. පහ බැලුවා ගියා. එච්චරයි. හරි වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම පොඩි බලන්න දෙන්න හිතුව ලස්සන වීඩියෝ එකක්. පොඩි ඩාන්ස් එකක් තියෙන්නේ. බලන්න. Siga moviendo la Marta, movete Martita, movete Martita, movete Martita, movete Martita, movete Martita. A ver, los pibes si te ayudan con esto, ¿qué dice? La Marta se mueve para, 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 se mueve para. Esta es la Marta más loca que hay. ¡Hueva! No para. Y mueva la Marta, mueva la Marta. 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 Y para vos, vuelve la asesina, porque ella no para de bailar. මට මේ ඩාන්ස් එක දැක්ක මතක් වුණේ අර වෙඩින් වල නටන්න විදියට. අර පොඩ්ඩක් පදමට ආවට පස්සේ අර ටිකක් මොන සම්ප්‍රදායට නටනවද කියලා තේරෙන්නේ නැහැ. නිකන් නටාගෙන යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මට නම් දැනුනේ. හරි ඊළඟට මොකක්ද කවුද ඉස්සෙල්ලම හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය? මේක සාමාන්‍යයෙන් බලන පොඩි අයට නම් හිතේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තමයි උනේ. බලන්න. Mango con chile y tajín. DJ Con que BRZ que preso. coma mango. É o brabo da putaria. Mango, 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 sushi. Mango, 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 sushi. Mango, 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 sushi. Chile, tajín, limón, sal, mango querían, pues comamos mango. El problema no es cuando entra, sino cuando sale. අයිසෙක් නිව්ටන් අනේ වන්දන්න ට්‍රැක් වන්නනවා. මේක බලන්න පොඩි ළමයි හිතන ඇති අයිසෙක් නිව්ටන්ට මෙහෙමනේ මෙන්න මේ වැඩක් කළා තමයි කියලා. ලස්සන හැබැයි ඇඩ් එකක් නේ කමර්ෂල් ඇඩ් එක. ක්‍රෂ් එකක් ඉන්න අය සහ බඳින්න හිතන් ඉන්න අය බලන්න ඕන මෙන්න පොඩ්ඩක් මේක ඉස්සෙල්ලා බලන්න. कौन बेटी क्या चाहिए तुम्हें ये दरवाजा अरे तू आजा आजा अंदर आजा එහෙමයි මේ වගේ දේවල් නම් උදාහරණයට ගන්න හිතන්නවත් එපා. මොකද ප්‍රතිඵල බොහෝමයි. ඉතරයි කියන්න තියෙන්නේ. මාකටින් දැකලා තියෙනවනේ. සාමාන්‍යයෙන් සාර්ථකත්වයට ගියපු කට්ටිය යාලා කියනවා මම මෙන්න මේ වගේ ටූල් තමයි පාවිච්චි කරේ. මම මේ ටූල් එක පාවිච්චි කරා, මේ විදිහට පාවිච්චි කරා, ප්‍රායෝගික දේවල් පාවිච්චි කරා, තියරිස් පාවිච්චි කරා. මේ තියරිය පාවිච්චි කරලා තියද ඔයාලා සහ හිතනවද? බලලින්. क्या देते मैडम? मौसमी कैसे मैडम मौसमी आप क्या करेंगी? मतलब दे देंगे हम, लगा देंगे. आप बताइए कितना दे बताइए. बैगन नहीं है क्या तैयार? बैगन? अरे मैडम आज बैगन ला लिए. ये लो बड़ा भाई. दे रहे बहुत रसीली मौसमी है. ताकि भाई आप बताइए क्या देते बड़ा भाई? क्या देते? खीरा दे रहे बड़ा भाई. चलो 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 बड़ा भाई निकलिए जल्दी. दे ही था राजा रोटियां तो गिने दो राजा देखो 4 पहिया ले ले जाए ठीक बा तो कल ई पहिन के आवन काम समेट जल्दी से. अच्छा तनी मूड बनावल जातो. මේව තමයි ටූල් කියන්නේ ප්‍රායෝගික සහ ප්‍රැක්ටිකලි දේවල්. ඒවා වෙනම ලෙවල් එකක තියෙන දන්නේ නැත්නම් ඉගෙන ගන්න. මාකටිං කියන්නේ මේ තියරියක් නෙවෙයි ඒක ප්‍රැක්ටිකල් එකක්. දැනගන්න. කතාවක් තියෙනව නේද සාමාන්‍යයෙන් ප්‍රමාද වෙලා පායටවත් යන්න හොඳ නැහැ කියලා. මේක බැලුවම ඔයාලටත් තේරෙයි ඒක. करीब तो हमेशा पास था कि साजनम भी देखती मैं तेरा रास्ता जो भी है सब
ඒ සිද්ධියෙන් ඒ කොල්ලට කොච්චර වේදනාවක් දැනෙන්නේ. ප්‍රමාදය තරම් හොඳ නෑ. ප්‍රමාදය කියන එක තරම් හොඳ නෑ කියන්නේ ඔන්න ඕක තමයි. හරි අද දවසට ඇති නේද වීඩියෝ 5 ගෙනාවේ මොකද හිතන්නේ? කෙටි වීඩියෝ කෙටි ෂෝට් වීඩියෝ මේ වගේ පොඩි වෙලාවකින් ඉවර කරන එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න සහ අද දවසේ බලපු දේවල් ගැන අදහසක් දක්වන්න. ආයි හමුවෙමු. ආයි නම් බෝඩ් ලොකු ගැප් තියෙන නම් ආයි එන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් කලින් වීඩියෝ එක දාලත් මම හිතන්නේ මාසයක් සති 3ක්ද කොහෙද ඊළඟ ඒව නම් එහෙම වෙන්නේ. සාමාන්‍ය සතියක් තුල දාන්න try කරනවා. පොරොන්දු දෙනවනේ try කරනවා. බලමු. කාලේ තියෙන විදිහට තමයි ඉතින්. හරි ඔයාලගේ අදහස් ටිකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.